Ciao Angels! අද මම ඔයාලට එක්ක ෂෙයා කරගන්නේ මගේ night time routine එක. මේකදී මම පාවිච්චි කරන රාත්‍රී සත්කාර ඔයාලට දැක බලා ගන්න පුළුවන්. මං සතියකට දෙපාරක් සැටිනි ඔයිල් එක මගේ ස්කැල්ප් එකට දානවා. ඉතින් එතෙන්දී මම මේ වගේ මසාජ් බ්‍රෂ් එකෙන් හොඳට මසාජ් කරනවා මුලින්. එතකොට හොඳට මගේ ස්කැල්ප් එකේ ලේ ගමනාගමනය සිද්ධ වෙන නිසා ඊට පස්සේ සැටිනි මෙන්න මේ වගේ ප්‍රමාණයක් මම මෙන්න මේ විදිහට ඇප්ලයි කරනවා. මට මේ සැටිනි එකෙන් බෙස් රිසල්ට්ස් ලැබිලා තියෙන්නේ. මම මේක සතියට දෙපාරයි දාන්නේ. මට මේක ඊට වඩා දාන්න බෑ. අනික එක මේක මට දාගෙන ඉන්නත් බෑ. ඒ කියන්නේ රැයට දැම්ම නම් උදේට හොදන්නම ඕන. දැන් හොඳට මෙන්න මේ විදිහට මසාජ් කරන්න. බලන්න මගේ රූට් එකේ හේයාර එක දැන් හොඳට හැදිලා තියෙන්නේ. දැන් මම වොෂ් එකක් ගන්නයි හදන්නේ. මේ මගේ බොඩි වොෂ් එක. මේ බොඩි වොෂ් එකට මම ගොඩාක් ආසයි මේ වගේ මොයිස්චරයිස් එක. දැන් මුලින්ම අත් දෙක හොඳට හොදගෙන මේකප් එක රිමූව් කරගන්න ඕනේ. මේකප් දැම්මොත් අනිවාර්යෙන් මේ මේකප් එක හොඳට ඉවත් කරගන්න ඕන. එහෙම නොවුනොත් තමයි ඔය ඇස් යට කළු වෙලා විවිධ අව පැහැවීම් ඇති වෙන්නේ. අනිත් එක මේ night time routine එකක් කරත් ඒක වැඩකුත් නැහැ මේකප් එක තියෙද්දි. ඊට පස්සේ ඔයාලා දන්නවා මගේ cleanser එකකින් මම හොඳට මගේ මූණේ තියෙන මේකප් එක ඉවත් කරගන්නවා. මේක මම දැන් අවුරුදු 3ක විතර ඉඳන් යූස් කරන්නේ. මේ ප්‍රොඩක්ට් එක මට ගොඩාක් හොඳයි. ඉතින් ඔයාලා දන්නවනේ බෙස් රිසල්ට්ස් ගන්න නම් අපි අනිවාර්යෙන්ම cool water වලින් තමයි මූණ හොද ගන්න ඕන. බලන්න මගේ මූණ ක්ලීන් වෙච්ච විදිය. මම බලන්න හොඳටම මගේ මූණ ක්ලීන් වුණා. දැන් මම මූණ පිහිටාගෙන ඊට පස්සේ ටෝන කරනවා. සීරම් එක දානවා. රැට මම සීරම් එක විතරයි දාන්නේ. අවසානයේදී බලා ගන්න පුළුවන් ටෝන එකත් සීරම් එකත්.